ශ්‍රී ලංකා රග්බි සංගමයේ නව සභාපති ලෙස පවිත්‍ර ප්‍රනාන්දු තේරිපත්ව තිබෙනවා. රග්බි සංගමයේ නිලවරණය අද ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. රග්බි නිලවරණයක් පැවැත්වුණේ වසර ගණනාවකට පසුවයි. මෙහිදී රග්බි ක්‍රීඩා සංගම් 8ක් සහ පළාත් සංගම් 1ක් මෙහිදී ඡන්ද ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබුණා. ඡන්ද 54ක් මෙහිදී භාවිතා වුණා. පවිත්‍ර ප්‍රනාන්දු සභාපතිවරයා ලෙස ඡන්ද 36ක් ලබා ගනිමින් තේරිපත් වුණ අතර අනෙක් පසින් තරඟ වැදුණු ලසිත ගුණරත්න ලබා ගත්තේ ඡන්ද 18ක් පමණයි. සුභාෂ් ජයතිලක ලේකම්වරයා ලෙස නිතරංගයෙන් පත් වුණා. බණ්ඩාගාරික ලෙස පත් වුණේ නිමල් ඒකනායකයි. නව සභාපති පවිත්‍ර ප්‍රනාන්දු ප්‍රවීණ ක්‍රීඩා බලධාරියෙකු හේමසිරි ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයයි. දිනවල හොඳට ගියා. අපි බොහොම සතුටුයි. අපේ මුළු කණ්ඩායමම සිලෙක්ට් වුණා. අවුරුදු 4කට පස්සේ තමයි රග්බි වල නිලවරණයක් තිබ්බේ. රග්බි ගොඩක් අමාරු කාලයක් ඇතුළ ගත වෙච්ච කාලයක් තිබ්බේ. ගොඩක් නීතිමය කටයුතු වලට හිර වෙලා තිබිලා ඉන්ටර්නැෂනල් වර්ල්ඩ් රග්බි වලින් අපි බෑන් වෙලා තිබිලා හැම අතින්ම අමාරු තත්ත්වයක් ප්ලේයර්ස්ලටයි කෝචර්ස්ලටයි හැම රග්බි ක්ෂේත්‍රයේ ඇතුළු ඔක්කොම ස්ටේක් හෝල්ඩර්ස්ලට මේ අමාරු තත්ත්වය තිබ්බේ. දැන් මේ තත්ත්වයේ එම්මම ඉවර වෙනවා කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපි දැන් හොඳටම මේ වැඩේ කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. මම මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා මට අපේ ටීම් එක වෙනුවෙන් ඡන්ද දුන්න කණ්ඩායම් වලට පමණක් නෙමෙයි ඡන්ද දුන්නේ නැති කණ්ඩායම් වලිනුත් ප්‍රොවින්සියල් සමාගම් සංගම් වලිනුත් එකතු වෙලා අපි මේ රග ක්‍රීඩාව හොඳට කරගෙන යන්න ඉදිරියට උදව් කරන්න කියලා. අපි දැන් මිලලා ඔක්කොම ඉතුරු තව නිල පොසිෂන්ස් වගේක් තියෙනවා පොයින්ට් කරන්න නිලවරණයෙන් පසුව මොකෝ යුනිවර්සිටි රෙප්ස් ස්කූල් යුනියන් එකේ රෙප්ස් ප්‍රොවින්ෂල් රෙප්ස් කියන කට්ටිය තාම අපේ එක්ස්කෝ එකට ඇවිල්ලා නැහැ. ඒ පොසිෂන්ස් පත් කරලා අපි ඊට පස්සේ වැඩ කටයුතු ටික පටන් ගන්නවා. හෙට ඉඳලම අපි පටන් ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉක්මනටම දැන් අපේ සහභාගීත්වය නැතුව working task force එකෙන් arrange කරපු ශ්‍රී ලංකා sevens එකට අපි සහාය දීලා ඒක හොඳට කිරීමටත් අපි උදව් කරගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒක අවුරුදු 8කට පස්සේ තියෙන ටෝර්නමන්ට් එක ඒ ආසියාවේ ලොකුම sevens ටෝර්නමන්ට් එක. ඒතකොට ඒක අපිට ලොකු ගෞරවයක්. ඒ ටෝර්නමන්ට් එකේ රටවල් කණ්ඩායම් රටවල් 15කින් එනවා ටීම්ස් 24ක් ගැහැණු පිරිමි දෙකම කණ්ඩායම් 24ක් ඇවිල්ලා පවත්වාගෙන යන ටෝර්නමන්ට් එකක්. ඒක හොඳට කරලා ඊට පසුව අපි ලීග් ටෝර්නමන්ට් එක ඉක්මනටම පටන් අරන් වැඩ කටයුතු කරගෙන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මම ඒක තමයි ඉස්සෙල්ලත් කිව්වේ ඡන්දෙ නොදුණු පිරිසටත් මම කියන්නේ අපි එක් වෙලා මේ වැඩේ කරගෙන යන්න උදව් කරන්න රණ්ඩු වෙන එක නවත්තලා අපි මේ ක්‍රීඩාවට අපි ඔක්කොමලා ආදරය කරන ක්‍රීඩාවක් මේක ගොඩ ගන්න අපි ඉන්නේ දැන් ගොඩක් බලක වැටිලා අපි මේක ගොඩ ගැනීමට උදව් කරන්න කියලා. ඒවා දැන් ඒ වලින් 99%ක් විතර මම හිතන්නේ ඩිස්මිස් කරලා තියෙන්නේ and ඒවා දැන් මම හිතන්නේ ගොඩක් තව ප්‍රශ්නයක් වෙයි කියලා ඉදිරියට. මොකෝ ඒවා තිබ්බේ ගොඩක්ම නඩු කඩේට තිබ්බේ මේ ඉලෙක්ෂන් එක නැවැත්වීම බලක්වීම සඳහා. බට් මේ ඉලෙක්ෂන් එක දැන් පවත්වලා ඉවරයි. අලුත් නිලවරණයක් කට්ටියපත් වුණා. එම නිසා මම හිතන්නේ නඩු කිය ඒ කාලේ තව ඉදිරියට තවදුරටත් ඉදිරියට අඩු වෙයි කියලා.